මහා මංගල සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් සහ එහි මංගල කරුණු පිළිපැදීමෙන් ඔබේ ජීවිතය යහපත් කර ගැනීමට හැකියාව ලැබේ. ඒ මහානුභාව සම්පන්න අති උතුම් සූත්‍ර දේශනාව අප දැන් ශ්‍රවණය කරමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා භික්ඛං කාය රත්තියා භික්ඛං තවන්නා කේවල කප්පං 제තවනං ඕපාදෙත්වායේන භගවාතේන උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං පිතාගෝසා දේවතා භගවන්තං ගාතාය අජ්ජපාසී බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයෝ ආකං ප්‍රමාණා සොත්තානං රෝහි මංගල මුත්තමං අසේවනාච පාලානං වන්දිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං පතිරූපදේශවාසෝච බුද්ධේච කත පුඤ්ඤතාත් සම්මාපනිදිච ඒතං මංගල මුත්තමං වාඋ සච්ඡං ච සික්ඛං ච විනයෝ ච සුසික්ඛිතෝ සුභාසිතා ච ආවාචා ඒතං මංගල මුත්තමං මාතාපිතෝ උපට්ඨානං පුත්‍රාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං දානං ච ධම්මචර්යා ච ඥාතකානං ච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාපා මජ්ජපානා ච සංයමෝ අප්පමාදෝ ච ධම්මේසු ඒතං මංගල මුත්තමං ආරවෝ ච නිවාතෝ ච සන්තුට්ඨි ච කතඤ්ඤුතා බාලේන ධම්ම ශ්‍රවණං ඒතං මංගල මුත්තමං කන්ති ච සෝවචස්සතා සමනානං ච දස්සනං බාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං තපෝච බ්‍රහ්මචර්යා ච අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සච්චිකිරියා ච ඒතං මංගල මුත්තමං බුද්ධස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්ගති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං ඒතාදිසානි කତ୍වාන සබ්බත්තම අපරාජිතා සබ්බත්ත සොත්තිං ගච්ඡන්ති තං දේසං මංගල මුත්තමං තීයේන සච්ච වජ්ජේ